අපි කොටුවට එනවා අද අලුත්ම vlog එකක් කරන්න අපේ YouTube channel එකේ පළවෙනි vlog එක කරන්න. ඉතින් අපි දැන් මේ කොටුවේ ඉන්නේ. කොටුවේ කෙළවර හරි අර කඩයක් වගේ තියෙන තැන ඉන්නේ. අපි ඉතින් අපේ මේ channel එකේ vlog එක කරන්න තමයි හදන්නේ අපේ challenge එක මේක. ඉතින් අපි කරන්න යන්නේ කොටුවේ එක කෙළවර ඉඳන් මේක වලට එනවා. ඇවිල්ලා ඔරලෝසු කනවාලන එක මම මේ වීඩියෝ එක අන්තිමට ගන්නෙ. අපි දැන් කෙළවරට දැන් තමත් ඇවිදින්නේ. ඔයගොල්ලෝ වීඩියෝ එක බලන්න subscribe කරලා යාළුවනේ. ඉතින් අපිට මෙතනදී හම්බෙන challenges එතකොට අපි එතන තියෙන එක සංවාද එතකොට කොටුවේ සුන්දරත්වය හැම බලාගෙන කාලේ කට්ටිය වීඩියෝ එකට like එකක් එහෙම දාගෙන දිගටම යමු. මම දැන් ඉන්නේ ලොකු ගලක් උඩ. nice. හරි අපි පොඩ්ඩක් ගාලේ කොටුවේ සුන්දරත්වය බලමින් ඉදියටම ඇවිදගෙන එමු. අපි දැන් එහා කෙළවරට යනවා. මෙන්න මේ කෙළවරේ ඉඳන් අපි මේ කෙළවරට යනවා දැන්. ඒ කෙළවරේ ඉඳන් තමයි දැන් අපි මුලට එන්නේ. හරි. අපි දැන් අර කෙළවරට යමු ඇවිදගෙන හිමි. ඔයගලන්ට ගාලු කොටුව ගැන හිතෙන දේවල් ටික කමෙන්ට් කරන් යමු. ලස්සන තැනක් වාඩි වෙලා ඉන්න ඕන. එතන ටික වෙලාවක්. Let's go. අපි ඇවිදගෙන යමු අර පැත්තට. ලස්සනයි. කොටුව හරි සුන්දරයි. එහෙනම් subscribe කරලා වීඩියෝ එකට එමු. hello අපි ගාලු කොටුවට එන ගමන් ඉන්නේ. යාළුවනේ ගාලු කොටුව ලස්සන වීඩියෝ එකක් බලාගෙනම අපි subscribe කරගෙන මෙමු. මේක නෙමෙයි වීඩියෝ එක යාළුවනේ අපි vlog එකක් කරනවා. වීඩියෝ එක බලාගෙන මෙමු. මෙතනදී පළවෙනි challenge එක අපි මේ විදිහට කරගෙන යනවා. පැය භාගයක් ඇතුළත කොටුවේ කෙළවරට යන challenge එක. ඒකත් එක්ක අපි තව මෙතන යන challenge එකක් තියෙනවා. ඉතින් ඒ challenge එක තමයි අපි මෙතන ලස්සන ෆොටෝ 10ක් ගන්න ඕන. ඉතින් මම තනින්නේ මෙයා යාළුවෝ ටිකක් ඉන්නවා. ලස්සනයි නැව්ව එහෙම තියෙනවා. nice. අපි එනවා. let's go. hello nice. ඔන්න අපි පළවෙනි challenge එක start කරන්න යන්නේ. දැන් වෙලාව හරියටම 16:56යි. අපි දැන් 16:56 ඉඳන් 4:56 right nice 4:56යි දැන් හරියටම වෙලාව. ඉතින් අපි 5ට පටන් ගන්නවා මෙහෙන් challenge එක කරන්න. ඉතින් මෙහෙන් challenge එක 5ට පටන් ගෙන ඉවිල්ලා
අපි පැය භාගයක් ඇතුළත යන්න ඕන කොටුවේ කෙළවරට. ඒ කියන්නේ පහමාට. ඉතින් පහමාට යන්න ඕන අපි පැය භාගයක්ම හරියටම සෙට් කරන් හරියන්නේ නැහැ. මොකද අපි සන්සෙට් එකේ ලස්සන ෆොටෝ එකක් ගන්න ඕන. සන්සෙට් එකේ විතරනේ මේ ෆොටෝ 10 ගන්න වෙන තැන් වල ගන්න. ඒක වෙනම කතාවක්. රයිට් එකත් එක්කම මුහුදට යන්න ඕන. ඒ වගේ චැලෙන්ජස් අපිට අලුත් වෙලා තියෙනවා. අපි බලමු අපේ පළවෙනි චැලෙන්ජ් එක කරන විදිය. රයිට් ලෙට්ස් ගෝ. ඔන්න අපි මුහුද ගාවට මැවිදන් ආවා. වෙරළ තීරය. අපි දැන් දෙවෙනි චැලෙන්ජ් එක වෙන අපේ මුහුද යන එක ස්ටාර්ට් කරන්න යන්නේ. අපි දැන් අර චැලෙන්ජ් එකත් එක්ක තමයි ඉන්නේ තාම. ඒ චැලෙන්ජ් එක අතරමැද මේ චැලෙන්ජ් එක කරනවා මුහුද පාස් කරන් යන නිසා. අපි එහෙනම් බලමු අපි මුහුදට යන විදිය. අපි යනවා මුහුදට. නයිස් ඔන්න අපි ආවා මුහුදට. වතුර පෑගෙනවා අපිට දැන්. අපි දැන් අර පැත්තට දුවා යන්න හදන්නේ. isi කරමු. වෙරළ තීරෙන් අපි ආවා. දැන් වෙලාව හරියටම 5:03යි. අපි කෙළවරට යනකම් ඉන්නේ. අර ෆොටෝ ටික ගන්න නැද්ද? අයියෝ මොළවට අපි යාළුවා මතක් කරා අපි ෆොටෝ ටික ගන්න වැඩෙත් ඒ අතර යනවා. ඒකත් මතක් කරන්න ඕන. සබ්ස්ක්‍රයිබ් කරපො නැති අය නිකන් තින්න සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබාගෙන යමු. ඊට විදගෙන ඉස්සරහට එනවා. මේ පැත්තේ ලස්සන නම ලස්සනයි. දැන් විනාඩි 7යි 5යි 7යි. මේ පැත්ත ලස්සනයි. කට්ටිය සෙල්ලම් කරන හැම බලවල ඉස්සරහටම එනවා. ඉලෝන් යුද අට්ටලයක් බලාගෙනම අපි යමු. නයිස්. හරි ලස්සනයි. කොටුවගෙන ඕගොල්ලන්ට තියෙන අදහස් උත් කමෙන්ට් කරන්න යමු. දැන් ඉන්නේ මෙන්න මේ හරි යාළුවනේ. තාම අපිට ටික වෙලා විනාඩි 20ක 15ක විතර කාලයක් ඉදිරියලා දිනවා. අපි මෙන්න මේ වෙලාවේ යන්න අතනට යන්න ඕන. එතනත් නෙමෙයි මේ කෙළවරට එනවා. ඊපස්සේ අපි මේ කෙළවරෙන් ආයේ මෙහෙට ඇවිල්ලා අපේ දෙවෙනි චැලෙන්ජ් එක ඕගොල්ලන්ට පෙන්නනවා. මේ චැලෙන්ජ් එක අපි ගත්තු ලස්සන ෆොටෝ ටික පෙන්නනවා. සාමාන්‍ය තුන්වෙනි චැලෙන්ජ් එක. ඊට පස්සේ අපි මෙහෙන් ඇවිල්ලා අර පැත්තෙන් ගිහිල්ලා පොඩි වී එකක් අරන් දැනුත් මෙතන වී එකක් ගන්න කමයි ඉන්නේ. එක වෙනම කතාවක්. ආයෙත් අපි මේ පැත්තෙන් යමු. නයිස්. නයිස්. අපි ගොඩක් දුරට ඇවිදගෙන එන ගමන් ඉන්නේ. අපි දැන් අර කලින් මම මෙතන පෙන්නුවේ ඒක දැන් මේ පැත්තට ආවිල්ලා තියෙන්නේ. දැන් අපි යන්න අතනට. අපි දැන් කොටුවේ මැද ඉන්නේ. හිතන හැටියට මැද ඉන්නේ. අපේ කපුටු යාළුවෝ ඉන්නවා. යන්න බෑ හෝ. අයි 12යි වෙලාව. අපි දැන් ආයේ මෙන්න මෙතනට එනවා. අපේ දැන් යන්න අර උඩට යනවා. කොටුවේ කෙළවරට. ඉතින් අපි මීට කලින් කොටුවේ කෙළවරට කවදාවත් ගිහිල්ලා නැහැ. අපි අතනින් ඉඳන් ආවේ. ඉතින් ඕගොල්ලන්ට පේන්නේ නැති. එතකොට අපි මෙහෙම ගොඩක් දුරක් ඇවිල්ලා මෙහෙන් ඇවිල්ලා ගොඩක් දුර ඇවිල්ලා අපි අතන්ට යනවා. අපි විනාඩි 13ක කාලෙකින් ඇවිල්ලා තිනවා. අපි කොහොමද ඒ වගේ කාලෙකින් එන්න ඕන. පැය භාගයක් අපිට තියෙන්නේ. ඊය වගේ ලොකු කන්දක් නගින්න යන්නේ. ලිස්සුවා. ඒතුවන් නිසා පොඩ්ඩක් පිටිපස්සට යනවා. ඉර පොඩි ඩාක් කරමු අපි. යෝ ලස්සනයි. මේ ටික යන ලස්සන ෆොටෝ 10 වැඩි කරගෙන යනවා. අපිත් ඒකත් එක්කම ඉස්සරහට එනවා. දැන් අපි ගොඩ ඉස්සරහට ආවා. අතනට යන්නේ. අතනට දැන් මෙතනින් මෙහෙම නැගලා මෙහෙම එනවා. වැඩි එක් යාළුවනේ. දුරින් දැක්ක පඩි පෙළ ගාවට යන අතනින් දැවිලා ඉන්න. නියමයි. දෙතන විවේකයක් කරන් ඕනේ යන්න. පොඩ්ඩක් අපි යන්න හදන්නේ. පොඩ්ඩක් දැන් පරක්කු වෙලා තියෙන්නේ යාළුවනේ. 17:24යි වෙලාව. අපිට තව විනාඩි 6ක කාලයක් විතරයි තියෙන්නේ. අර ඔරලෝසු කනුව තියෙන තැනට යන්න. කමන්නේ. let's go. සතුටුයි. පළවෙනි චැලෙන්ජ් එක ඉවර ගන්න හදන්නේ. අපි අර ගොඩක් දුර ඉඳන් ආවිලා තින්නේ. ඔරලෝසු කනුව අත ළඟ එතන තමයි කෙළවර තින්නේ. නයිස්. අපි දැන් යන්නේ.
චන්ද්‍ර යුදට්ටල එන මේ කොටුවේ කෙලවර. නයිස් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අපි දැන් යන්න හදන්නේ කෙලවරට. අර ගොඩක් දුරින් නම් ආව ඔයගොල්ලන්ට මතක ඇති. මේ ඔරලෝසු කණුව තිබ්බේ මෙන්න මේ සයිස් එකට වගේ වීඩියෝ වල. අපි අත ළඟ තියෙන